If you are debating having children, please stop and listen. තෙරුවන් සරණයි සියලුම දෙනාට. මම අද මේ කතා කරන්න හැදුවේ ඇත්තටම මම මේ ළඟදී මේ ඉන්ටර්නෙට් එකේ TikTok එකක් බලනකොට මම දැකපු TikTok එකක් එක්ක තමයි මට මේ කතාව කියන්න ඕන වුණේ ඇත්තටම. මට තේරෙනවා මේ අපි පොඩි කාලේ ඉඳන්ම ඔබටත් මේ අත්දැකීම තියෙනවා මටත් මේ අත්දැකීම තියෙනවා. අපිට මේ ඌමනාවකින් තොරවම කියන්නේ අපිට ඇත්තට ඌමනාවක් තිබිලත් නෙමෙයි. අපිට ඌමනාවක් තිබිලත් නැතුව වුණත් මේ සමාජයෙන් ඊට පස්සේ අම්මා තාත්තගෙන් මුලින්ම අම්මා තාත්තගෙන් ඊට පස්සේ සමාජය විසින් අපි දන්න අඳුරන නෑදෑයන් විසින් අපිට මේ මොකක් හරි මේ පොඩි දෙයක් කරන්න කියලා පෙන්නලා ඒ දේ ඉෂ්ට වුණාම සතුටු වෙන විදිහක් අපි හැමෝටම කියලා දුන්න සමාජය විසින් ඉස්කෝලෙන් හැමතැනින්ම. ඉතින් අපි හැමෝටම අත්දැකීම තියෙනවා. අපිට පොඩි කාලේ නම්ම පොඩිම කාලේ වුණොත් එහෙම මොකද්ද මේ නැගිටලා පොඩ්ඩක් ඉස්සරහට එනකොට අම්මා ඇවිදිනකොට අප්පුඩි ගහලා හරි හොඳයි. කියන්නේ මොන හරි දෙයක් කරාම ඒ දේ ඒ කවුරු හරි කෙනෙක් බලාපොරොත්තු වෙන දේ කරාම ඒකෙන් සතුටක් වෙලා තමනුත් සතුටු වෙලා ඔහොම තමයි අපේ ජීවිත ගලාගෙන යන්නේ. පොඩ කාලෙන් කාලට ඉස්කෝලේ යනවා. ඊට පස්සේ හොඳ ඉස්කෝලේකට යනවා. ඔහොම මොකක් හරි දෙයක් අපිට හැමෝටම ඔළුවේ තියෙනවා. මේක ඉෂ්ට වුණාම මේ දෙයක් අපිට කරන්න කියනවා. ඒ කරපු දේ ඉෂ්ට වුණාම සතුටු වෙන්න අපේ ජීවිතය පුරුදු වෙලා තියෙනවා. ඒක මේ ලෝකේ හැමෝටම ඒ වගේ තමයි. ජීවිතයේ සතුට වෙනුවෙන් අපි විවිධාකාර දේවල් කරනවා. ඉතින් ඔහොම තමයි අපේ ජීවිත හැමෝගෙම ගෙවිලා එන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳන් ගත්තොත් ඉස්කෝලේ ගිහිල්ලා ඊට පස්සේ වාර විභාග ඊට පස්සේ ඊළඟ වසරට යන්න ඊට පස්සේ ක්ලාස් යන්න ඒවයි ලකුණු ගන්න විභාගවල ලකුණු හොඳට ස්කෝර් කරන්න ඊට පස්සේ ක්‍රීඩා කරනවා ක්‍රීඩාවල දිනන්න අර මං ඉස්සෙල්ලා කිව්වා වගේම අරමුණක් තියෙනවා. ඒ අරමුණ ඉෂ්ට කරගත්තම තමයි අපේ ජීවිතේ සතුට කියන එක අපි ළඟා කරගන්නේ. අපි එතකොට සතුටු වෙනවා ගොඩාක් පාටි දානවා ඊට පස්සේ අන්න ඒ වගේ ඒ එන්නේ ඉෂ්ට ඒ කරුණ ඉෂ්ට වුණාම තමයි ඒ සතුට කියන එක ළඟා කරගන්නේ. ඒ වගේම තව පැත්තක් තියෙනවා. ඒ තමයි ඒ බලාපොරොත්තු වෙච්ච අරමුණ ඉෂ්ට කරගන්න බැරි වුණාම දුකටපත් වෙනවා. ඒක අනිත් පැත්ත. ඒ අත්දැකීමත් අපි හැමෝටම තියෙනවා. ඔබටත් තියෙනවා මටත් තියෙනවා. ඒ අත්දැකීමත් හැමෝටම තියෙනවා. මට මතකයි මම පොඩි කතාවක් කියන්න මගේ ජීවිතයෙන් මම ඒ ලෙවල් කරන්න පටන් ගත්ත මුල් කාලේ. මම ඒ ලෙවල් කරන්න පටන් අරගෙන කපිල සිරිවර්ධන සර්ගේ මම තමයි මම ක්ලාස් ගියා. කෙමිස්ට්‍රි ක්ලාස්. එතකොට මම ගියේ සුපුන් කියලා මගේ යාළුවෙක් හිටියා බෝමිරියේ. ඒ බෝමිරියේ මගේ සුපුන් කියන යාළුවත් එක්ක තමයි මම ගියේ. මම ටික කාලයක් යනකොට මට මේ ගෑනු ළමයෙක් ගැන මට පොඩි කැමැත්තක් ඇති වෙනවා. මම දකිනවා එහෙම දකිනවා කොහොම හරි මට ඊට පස්සේ මට මේ දැන් මේ ගෑනු ළමයාගේ මුලින්ම මේ රූපයෙන් දැක්කම මේ මට ඒකට කැමැත්තක් ඇති වෙනවා ආසාවක් ඇති වෙනවා ආදරයක් ඇති වෙලා කොහොම හරි දැන් මට මේක මේ ඔළුවේ නිතරම වැඩ කරනවා. දැන් මම මේ ළමයාගේ කතා කරලත් නැහැ. ඊට පස්සේ කිසිම දෙයක් කරලා නැහැ. හැබැයි මේ මවාගත්ත චිත්‍රයත් එක්ක මම මගේ හිතේ අරමුණ ඇති වෙලා මම මෙහෙම කරනවා අරමුණ කරනවා මෙහෙම කරනවා කියලා ගොඩාක් දේවල් හිතේ හදාගෙන මම පොඩි බැඳීමකුත් උළුවෙන් හැදිලා ලොකු කතාවක් ඇතුලේ. දැන් මේක දැන් ටික කාලයක් යනවා දැන් මාසයක් දෙකක් යනවා මම කතා කරන්න යන්නෙත් නැහැ. හැබැයි මගේ හිතෙන් අර කියන්නේ කවුද අර සින්දුවක් තියෙන්නේ හිතින් විතරක් පෙම් කරන්නම් කියලා අන්න ඒ වගේ හිතින් විතරක් පෙම් කරන්න දුරින් ඉඳ උපදේශ බලන්නම් වගේ අන්න ඒ වගේ ආදරයක් මට තිබුණා ඒ ලෙවල් කරන කාලේ. ඒකෝට දැන් මම මේ බලාගෙන සමහරවිට පන්ති පෑ පහමාරම උගන්වනවා. පෑ පහමාරම මම සර් කියන එකක්වත් ඇහෙන්නේ මම ඔළුව තියාගෙන මම එයා දිහා බලන් ඉන්නවා. අන්න ඒ වගේ. කොහොම දැන් කාලය යනකොට මට තේරෙනවා මේ මාස දෙක තුනකින් තමයි දැන් මේ අඳුරගෙන කියන කතා බහ කළත් එහෙම මුකුත් ඇත්තෙත් නැහැ. හැබැයි මේ මනසෙන් හදන ඒ චිත්‍රෙත් එක්ක මට නිදා ගන්න කොටත් පේනවා මට නැගිට්ටමත් පේනවා මට බස් එක යන කොටත් මැවිලා පේනවා මට තනකරම මේක විතරම වෙන්නේ. ඊට පස්සේ මගේ සේනාද ගිහලා මගේ ඉස්කෝලේ යාළුවෙක් හිටියා. මම යාළුවටත් කිව්වා මෙහෙම සීන් එකක් තියෙනවා. මෙහෙම දැන් මම යනවා හොම කියලා කියනවා. ඊට පස්සේ දැන් ඔහොම දැන් කාලය යනවා. හැබැයි දැන් මේ මාස 5ක් තිස්සේ දැන් මම ඉස්සෙල්ලා කිව්වා වගේ කතා බහ කරලත් නැති ළමයා මේ කියන්නේ ගෑනු ළමයාට මට එයාට බැඳීමක් ඇති වෙලා තියෙනවා. මට මේ ඒ තරම් දැන් අපේ අවුරුදු 17ක් 18ක් හිටපු අම්මා තාත්තා ගැනවත් එහෙම එච්චර මේකක් නැහැ. හැබැයි අර මම කතා කරලත් නැති ගෑනු ළමයා ගැන මට ඒක මාර වේදනාවක් දෙනවා. ඉතින් කොහොම හරි ඕක මම ආයි මුකුත් කතා කරන්න ගියෙත් නැහැ. මම එකපාර ලියුමක් දෙන්න ගියේ වැඩි හරි ගියෙත් නැහැ. විභාගෙත් මම කරනවා. ඊට පස්සේ ඒකත් දැන් ඉවරයි. ආ හම්බු වෙන්නේ නැහැ. ඊට පස්සේ කොහොම හරි ආයි අපේ මගේ යාළුවොත් එක්කත් එක ට්‍රිප් එකක් ගිහිල්ලා දැන් මේ ඊට පස්සේ දැන් මම අඬනවලු. මට එහෙම මතකත් නැහැ. මම අඬනවලු. මම තනි වුණා කිය අඬනවලු. ඒ කියන්නේ තමන්ගේ අරමුණ ඉෂ්ට කරගන්න පුළුවන් වුණාම ලැබෙන සතුටකුත් තියෙනවා. ඒ අරමුණ ඉෂ්ට කරගන්න බැරි වුණාම ඒ අරමුණ තමන්ගේ බලාපොරොත්තු කඩා වැටුනහම
ඒකෙන් දුක් වෙන ස්වභාවයක් මේ ලෝකේ අපි හැමෝටම ඒ අත්දැකීම තියෙනවා. හැබැයි මම මේ අද කතා කරන්න යන්නේ බලාපොරොත්තු ඉෂ්ට වුණාම ලැබෙන සතුටවත් බලාපොරොත්තු බිඳුනහම තියෙන දුකවත් ගැන නෙමෙයි. මම අද කතා කරන්න යන්නේ වෙනස් කතාවක් ගැන. මම අද කතා කරන්න යන්නේ තමන්ගේ හිතේ තිබුණ බලාපොරොත්තු ඉෂ්ට වුණත් ඒ ඉෂ්ට වීම නිසා ඇති වෙන දුකක් ගැන. බලාපොරොත්තු ඉෂ්ට වෙනවා. තමන් හිතන් ඉන්න දේ ඉෂ්ට වෙනවා. හැබැයි ඉෂ්ට වුණත් ඒකේ මේ ඒක අර හිතපු තරම් සතුට නැහැ. මම හිතපු ඉමේජිනේෂන් එක ඒකේ නැහැ. ඊට පස්සේ ඒක තව කඩා වැටීමක්. ඒක අර වගේ ඩබල් කඩා වැටීමක්. අන්න ඒ වගේ සිද්ධියක් මට ඒ කියන්නේ අපි සිද්ධි වුණ තරම් තියෙනවා. මම ළඟදී මේ TikTok එකේ වීඩියෝ එකකින් මට ඒ වගේ සිද්ධියක් හම්බ වෙනවා. අපි සිද්ධිය පොඩ්ඩක් බලමු මාත් එක්කම. මේ ඇත්තටම මේක මම පොඩි මේ ඉංග්‍රීසි වලින් තියෙන්නේ. මම මේ පොඩ්ඩක් කියන්නම් මුලින්. ඒ කියන්නේ මේ අම්මා කෙනෙක්. හරිද අපි වීඩියෝ බලමුකෝ. If you are debating having children, please stop and listen. My dream. ඒ කියන්නේ මෙයා කියන්නේ මේ ළමයින් හදන එක ගැන කෙනෙක් ඉන්නවා. දැන් අම්මා කෙනෙක් විදිහට මේ කාන්තාවක් විදිහට ළමයින් හදන එක ගැන වාද කරනවා නම් පොඩ්ඩක් නවත්තලා පොඩ්ඩක් අහගන්න කියලා කියනවා. Dream since I was a little girl was to have a baby. I wanted to be a mom. All I ever wanted was one little girl, and I was going to name her Harley, and my dream was going to be that was it. That was the dream. I actually was given my dream. I married everything I ever put on paper for a guy that I would want. He's that and more. And then I get pregnant and I have a daughter. I have a girl. Oh my God. Dream come true. I was like, this is great. Because I've only... හරි. අතකොට දැන් මේ කාන්තාව කියනවා ඇයට පොඩි කාලේ නම් තිබුණලු හීනයක්. ඇයට තිබ්බ හීනය තමයි අම්මා කෙනෙක් වෙන එක. අම්මා කෙනෙක් වෙලා දුවක් හම්බ වෙලා, ඒ කියන්නේ එයාට ඕන උනේ එයාගේ හීනේ තිබුණේ දුවක් හම්බ වෙලා, එයාගේ දුව එයාව හාලි කියලා නම් කරනවා. අන්න ඒක තමයි එයාගේ හීනය. සාමාන්‍ය හීනයක්. අපි හැමෝටම තිබ්බ තමයි කිව්ව කාන්තාව. මගේ තිබුණ අරමුණ වගේ හීනයක් තිබිලා තියෙනවා අම්මා කෙනෙක් වෙන හීනයක්. ඉතින් ඒක ගැන තමයි එයා කියන්නේ යන්නේ. එයාට හීනයක් තිබුණා. ඒ හීනේ තමයි එයාට හස්බන්ඩ් කෙනෙක් හම්බුණා. එයා හිතපු විදිහම හස්බන්ඩ් කෙනෙක්. එයාට කිසිම කියන්නේ පත්තරයක ලියනවා නම් දැන් ඒ ලියන කෙනා වගේම කෙනෙක් තමයි හම්බ වෙන්නේ. කිසිම අඩුපාඩුවක් නැහැ. ඕනුනෙත් ඒක ඕනුනෙත් දුවක් හම්බුනෙත් දුවක්. ඒක තමයි dream come true. එයාගේ හීනය සැබෑ වුණා. කියලා කියන්නේ. I've only really ever wanted one child and I wanted just one girl. And I was like, well, thank you, God. I regret making being a mom my dream. And I wish that I did not have that as a dream. I have been severely disappointed with the dream. එතව කතාවක් කියනවා. ඊට පස්සේ එයා කියනවා මම හිතනවලු මගේ හීනයත් එක්ක මම ගොඩක් පසුතැවෙනවා කියලා දැන්. දැන් යට හීනයක් තිබුණා අම්මා කෙනෙක් වෙන්න දුවක් හම්බ වෙන්න දුවන් මේ විදිහට නම් කරලා මේ විදිහේ හීනයක් ගැන යට හීනයක් තිබුණා. හැබැයි ඒ හීනේ සැබෑ වීමෙන් පස්සේ ඒ හීනයත් එක්ක එයා ගොඩක් පසුතැවෙනවලු. මම දිගට කියනවා හීනේ පසුතැවෙන්න හේතුව මොකක්ද කියලා මේ බලමු. And my daughter is the cutest, most beautiful, fun, smart little girl, and I love her more than anything on this planet. I would give my life for her in 2 seconds. I would do it all over again for her 1,000,000 times over. All of that is facts. හරි. ඒක තව කැලලක්. ඒක මොකද්ද? එයා කියනවා මේ දැන් ඒකෙන් දැන් හීනයත් එක්ක පසුතැවෙනවා කියලා කියන්නේ මේ ළමයි හදපු ගැන පසුතැවෙනවත් එහෙම කන්නේ නෙමෙයි. එයා කියන්නේ මේ එයාගේ දුවට ආදරේ නැතිවත් එහෙම කතාවක් නෙමෙයි. එයා කියන්නේ මගේ දුවට ආදරේ, එයාගේ ජීවිතේ උනත් දෙන්න තප්පර දෙකකින් මම මගේ ජීවිතේ උනත් දෙනවා. ඒවා ඔක්කොම හරි. මේ දුවට තියෙන ආදරය නැත්නම් මගේ තියෙන ජීවිතේ තියෙන ලොකුම ආදරේ දැන් දුව තමයි. ඒ ඔක්කොම හරි. හරිද? ඒක නෙමෙයි මෙයා කියන්න හදන්නේ. But what also is a fact at the same time is I was dreaming of a life that I had no idea what it was about. It's not just a few moments of like, no, don't do that. A few smelly diapers and you're just going to have this happy-go-lucky fucking family. No, that's not reality. That's not real life. You know what is real life? Me being at home, thinking that being a stay-at-home mom was a dream, and I actually was given the opportunity. And now we're in a position where I don't really have a choice but to stay home with her right now. It's temporary, thank God. But being a mother is the most draining experience of your life. It changes every single person around you. Every single person around you. Every single friend, every family member. උතර මම කියන්නේ මේ දැන් හරි කතාව හරි. එයාගේ දුවට ආදරේ එක හරි ඔක්කොම හරි. හැබැයි තවත් පැත්තක් තියෙනවා. ඒ තමයි හීනය යථාර්ථය නෙමෙයි.
තමන් දැකපු හීනය ඇත්තම යථාර්ථය නෙමෙයි. ඇත්තම යථාර්ථය ඊට වඩා ගොඩක් වෙනස්. ඇත්තම යථාර්ථය තමයි එයාට එයාගේ හීනය වුණේ මේ සිංගල් මාම් කෙනෙක්. ඒ කියන්නේ මේ එක ළමයෙක්ගේ අම්ම කෙනෙක් කියලා ගෙදරට ළමයා බලන් ඉන්නවා කිව්ව එකට ඒක එහෙම වුණාට ඒ හීනයට වඩා යථාර්ථය ගොඩක් වෙනස්. එයාගේ යාළුවෝ දැන් එයාත් එක්ක ආශ්‍රය කරන විදි වෙනස්. එයාට දැන් වෙන ගෙදර ඉන්න වෙන එක නිකන් ඒක යාට ඔප්ෂන් එකක් නෙමෙයි. අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ. දැන් ඒක යාට මේ වෙන කරන්න දෙයක් නැහැ. ඒ කියන්නේ ඒක දැන් එයාගේ හීනයට එහා ගිහිල්ලා. දැන් යථාර්ථය හීනේ නෙමෙයි. ඒක වෙනස් කියලා කියන්නේ. ඒ වෙනස් වෙන හැටි යා කියන්නේ. The relationship with your husband, the relationship with yourself. I am so fat. I don't recognize myself at all. I was so much more fit before I had her. I was geared the fuck in. None of my clothes fit me. My husband works a lot more than he used to. So spending time with him, it's not like it used to be. We are in bed the latest at 9 o'clock every day. The world. ඒ කියන්නේ දැන් මෙයා තව එක්ස්ප්ලেইন කරනවා. දැන් ඒක කොහොමද? එයාගේ යාළුවොත් එක්ක තිබිච්ච සම්බන්ධය තනිකර වෙනස් වුණා. එයාගේ හස්බන්ඩ් එක්ක තියෙන සම්බන්ධය තනිකර වෙනස් වුණා. එයා දැන් ගොඩක් මහතයි. එයාට දැන් අර කලින් තිබ්බ බැඳුම් අඳින්න බෑ. හරිද? දැන් ඊට පස්සේ තව රෑ වෙලා ගොඩක් රෑ වෙනකන් මේ හැරිලා ඉන්න වෙනවා. තව හස්බන්ඩ්ට තව ගොඩක් රෑ වෙනකන් වැඩ කරන්න වෙනවා. තව ගොඩක් කියනවා. The world is the most terrifying place that it's ever been in for us as a country. And the thought that I can't do whatever I have to do to survive because I have her and I need to make sure that she survives, and I'm terrified of what her future is going to look like. දැන් මොකද? දැන් ඇය මේ තව මේ විනාඩි 7ක වීඩියෝ මම මෙතනින් නවත්තන්න. අදහස ගන්න. අදහස තමයි මේ ඇයගේ හීනය ඇය හොඳ කතාවක් කියනවා. The dream is not the reality. ඒ හීනය යථාර්ථය නෙමෙයි. හීනයට වඩා ගොඩක් වෙනස් යථාර්ථය. යථාර්ථය තුල එයා හීනේ හිතපු දේවල් යථාර්ථය තුල නැහැ. හැබැයි එයාගේ හීනේ උනේ මොකද්ද? පොඩි කාලේ නම් අම්මා කෙනෙක් වෙලා ඊට පස්සේ එයාගේ එකම දුවෙක් හම්බ වෙලා මේ එක ළමයා යෝනුනේ දුවෙක් ඕනුනේ දුව හම්බුණා. ඒක තමයි එයාගේ හීනේ. හැබැයි හීනය යථාර්ථය නෙමෙයි. යථාර්ථය ඊට ගොඩක් වෙනස්. ඊට පස්සේ මොකක්ද වෙන්නේ? ඊට පස්සේ ගොඩක් පසුතැවෙනවා. හීනය ඒක වෙච්ච එක ගැන පසුතැවෙනවා. ඊට පස්සේ මම දිගට කතාව කියනකොට එයා කියනවා මේ එයා ඉල්ලන්න නැත් එයාගේ මීටට තව හීන තියාගන්න කියලා තමයි මෙයා මෙයාගේ පණිවිඩයක් විදිහට දෙන්නේ. හැබැයි දැන් මේ වගේ දැන් මේ අත්දැකීම විඳපු තව ගොඩක් අය ඉන්නවා මේ රටේ ඉන්නවා මේ අහන අය ගොඩක් ඉන්නවා. හැබැයි ඒ හැමෝටම මේකට උත්තරයක් විදිහට හැමෝම දෙන්නේ කාලයට ඉඩ දෙන්න. මොකද තමයි ගොඩක් දෙන උත්තරේ. මේ ජීවිතය කියන්නේ ඕක තමයි. ජීවිතය කියන්නේ ඕක තමයි. උඩ තියෙන පල්ල තියෙන දැන් මාත් සමාන කතා කරනකොට දැන් මේ ෆොරේනර්ස් ලෝනත් තාම ඒගොල්ලෝ උනත් මේ කතා කරනකොට ඒගොල්ලෝ කියන්නේ ජීවිතේ හැටි එහෙම තමයි. ජීවිතය කියන්නේ ප්‍රශ්න එනවා, හොඳ කාලේ එනවා, ප්‍රශ්න එනවා. ඔහොම තමයි ජීවිතේ හැටි. ඒක හරි. කාලෙට ඉඩ දුන්නාම ප්‍රශ්නේ නිවෙන එක හරි. හැබැයි බුදුහාමුදුරුවන්ගේ පණිවිඩේ ඊට වඩා එහා ගිය එකක්. බුදුහාමුදුරුවන්ගේ පණිවිඩේ ඔළුව කැක්කමක් හැදුනහම පැන්ඩෝල් බොනවා වගේ එකක් නෙමෙයි. දැන් මේ කාලෙට ඉඩ දීලා ඒ වේදනාවේ ඒක හරි. කාලෙට ඉඩ දුන්නාම වේදනාව අඩු වෙලා යනවා. හැබැයි ඒක සදාකාලික උත්තරයක් නෙමෙයි. ආයෙත් ඔළුව කැක්කමම ආයෙත් පැන්ඩෝල් බොන්න වෙනවා. හැබැයි බුදුහාමුදුරුවන්ගේ දර්ශනය ඊට වඩා වෙනස් එකක්. බුදුහාමුදුරුවෝ කියන කතාව ඊට වඩා වෙනස් එකක්. බුදුහාමුදුරුවෝ කතාව හරියට තේරුම් ගත්තා නම් එයාට ආයෙ ඔළුව කැක්කමක් එන්නේ නැහැ. එතකොට මම මේ කියන්න හදන්නේ ඔබගේ මේ හීන නැති කරගන්න කියලා නෙමෙයි. මම මේ කියන්නේ ඔබට ප්ලෑන් නොකර ඉන්න කියලා නෙමෙයි. හීන තියාගන්න. හීන තවත් හීන ඕන හදාගන්න. හොතර හීන දකින්න. හීන වලට වැඩ කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි මොකද්ද ප්‍රශ්නේ තියෙන්නේ? හීනය යථාර්ථයක් කරගන්න දඟලන එකයි ප්‍රශ්නේ තියෙන්නේ. කියන්නේ හීනය තුල තියෙන යථාර්ථය ඊට වඩා වෙනස්. හීනේ ඉෂ්ට වුනහම ඒකේ යථාර්ථයත් වෙනස්. කෙනෙක් හිතනවා මේ හීන දැකලා හීන ඉෂ්ට කරගත්තාම තමන්ගේ ඔක්කොම සියලු දේවල් හරියනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. ඒකට මම තව උදාහරණයක් දෙන්නම්. තව උදාහරණයක් තමයි කවුද මේ යාගේ නම ඇන්ඩ්‍රේ අගාසි. ඇන්ඩ්‍රේ අගාසි කියලා කියන්නේ 1990 ගණන් වල හිටපු ඇමරිකාවේ මේ ටෙනිස් ෂූරෙක්. මෙයා ඔලිම්පික් මෙඩල්ස් දෙන්නලා තිනවා. ගොඩාක් ටෙනිස් මේ ෂූරතාව දිනලා තියෙන කෙනෙක්. එයා ගැන පොතක් ලියනවා. එයාගේ ජීවිත කතාව ගැන පොතක් ලියනවා. එයා එක තැනක ලියනවා මෙන්න මෙහෙම. I know something very few people on earth are permitted to know. මම දන්නවලු දෙයක් මේ ලෝකේ ඉන්න දැන් මෙයා මේ ඔක්කොම සියලු දේවල් කරගෙන සියලු ජයග්‍රහණ ලැබලා ඔලිම්පික් මෙඩල් ගෝල්ඩ් මෙඩල් එකකුත් දිනලා එහෙම ඉන්න කෙනෙක්.
එයා දන්නවලු එක දෙයක් මේ ලෝකේ පොඩි දෙනෙක්ට දැනගන්න ලැබෙනවා. ඒ තමයි win doesn't feel as bad as a lose. A win doesn't feel as bad as a lose feels bad. කියන්නේ දිනුම කියන එක පරදින එක තරම් දැනෙන්නේ නැල්ලු. And the good feeling doesn't last long as the bad. ඒ දින්නහම ලැබෙන සතුට පෙරදුනහම දැනෙන දුකට තරම් වෙලාවක්වත් තියෙන්නේ නැලු. ඒ කියන්නේ සතුට කියන එක ඊටමත් වේගෙන් යා ඒ දින්න කියන සතුට ඊටමත් වේගෙන් එයාගෙන් අයින් වෙලා ගියා. ඒක තමයි හැටි. ඒ මොකද ඒ තමයි යාගේ හීනය යථාර්ථය නෙවීම. යා හිතනවා නම් හීනේ ඉෂ්ට වුණාම යාගේ ඔක්කොම ප්‍රශ්න ඉවර වෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ. මම තව පොඩි වීඩියෝ එකක් පෙන්නන්නම්. මම මේ අද දැකපු වීඩියෝ එකක්. ඒ තමයි මේ මැතිව් පෙරි කියලා ඉන්නවා. කවුද යාට කියන්නේ ෆ්‍රෙන්ඩ්ස් කියලා ටීවී සීරීස් එකක් අපි මේ ගොඩක් අය දැන් මගේ වයසේ ගොඩක් අය දන්න ටීවී සීරීස් එකක්. ඒක නිකන් කොමඩි ටීවී සීරීස් එකක්. ලෝක ප්‍රසිද්ධ ටීවී සීරීස් එකක්. ඒකේ හිට චැනල් කියලා චරිතයක් මැතිව් පෙරි. මෙයාගේ ජීවිතේ එයා කියපු කතාවක්. ඒක පොඩ්ඩක් බලමු. I had the American dream happen to me. I got the great job. I was good at it. I bought a house. The house had a pool. Had the American dream, and I really, really liked it. Loved it for about 6 months. And එයා කියනවා එයාට දැන් සාමාන්‍ය ලංකාවේ කෙනෙක් පිට රටකට යන්නේ එයාගේ හීනය ඉෂ්ට කරගන්න. ඒ වගේ ඇමරිකන් ඩ්‍රීම් කියලා එකක් තියෙනවා. ඇමරිකන් ඩ්‍රීම් තමයි සාමාන්‍යයෙන් ඕනම කෙනෙක්ට ඇමරිකාවේ කියන කතාවක් තමයි ඇමරිකන් ඩ්‍රීම් කියන එක. ඒ කියන්නේ ඇමරිකාවේ ඉන්න ඕන ජීවත් වෙන ඕනම කෙනෙක්ට එයාට මේ ලොකු කනෙක්ෂන් තියෙන්න ඕනේ නැහැ. එයාට පුළුවන් පොඩි තැනකින් ගිහිල්ලා එයාට උඩම තැනට ඊටමත් වෙයි දැන් ලංකාව වගේ න ගොඩක් කනෙක්ෂන් වලින් යන්නේ. ඒ රට එහෙම නැහැ කියලා තමයි සාමාන්‍යයෙන් පිළිගන්නේ. ඒ කියන්නේ ඕනම කෙනෙක්ට පුළුවන් ඔඩිෂන් එකකට ගියා එයාගේ එයාගේ දක්ෂතාවය පෙන්නලා එයාට උඩට මෙන්න පුළුවන්. අන්න ඒකට ඇමරිකන් ඩ්‍රීම්. අන්න ඒ වගේ මෙයා කියනවා මැතිව් පෙරි කියනවා American dream happened to me. American dream එක මට සිද්ධ වුණා. මම බලාපොරොත්තු ජොබ් එක හම්බුණා. මම මේක මට හොඳටම කරන්න පුළුවන් වුණා. මම ඊට පස්සේ මට ගෙවල් හම්බුණා. මම පූල් එකක් තිබ්බා. ඒ ඔක්කොම හරි. ඒකේ තිබ්බ සතුට මට මාස 6ක් විතර තිබ්බලු. දැන් යාට ඔක්කොම වෙලා හරි ඔක්කොම හරි පූල් එකක් තියෙනවා. හැමදේම තියෙනවා. මාස 6ක් විතර තිබ්බලු. And then I walked in my house and went, "Oh man, this is not fixing this problem that I have." ඊට පස්සේ දවසක යා ගෙදර ඇවිදිනවලු. දවසක යා ගෙදර ඇවිදිනකොට යාට තේරෙනවලු මේ කිසිම දෙයක් මගේ තියෙන ප්‍රශ්නෙට පිළිතුර නෙමෙයි. මේ තියෙන හැම දෙයක්කින්ම මගේ ප්‍රශ්නේ පිළිතුර නෙමෙයි. ඒක යාට තේරෙනවා එයාගේ හීන ඔක්කොම ඉෂ්ට වුණායින් පස්සේ. How is that possible? How is that possible? ඒක කොහොමද වෙන්නේ? එයාගේ හීනේ තිබුණේ ඇමරිකන් ඩ්‍රීම් එක. නේ? පොඩි තැනක ඉඳන් ඇවිල්ලා ලොකු දෙයක් කරලා ලෝකෙට දෙයක් කරලා ඊට පස්සේ ලොකු රංගපාලා සල්ලි හම්බ කරලා ගෙවල් හරගෙන අරමව කළා. දැන් එයාගේ ප්‍රශ්නෙට පිළිතුරු නැහැ එතන. කොහොමද ඒක වෙන්නේ කියලා අහනවා. Jim Carrey did a really good quote a couple of years ago, a few years ago, and he said, "I want everybody to get their dream, all their dreams come true, everybody, so that they could know that it's not the answer." ඊට පස්සේ මම ජිම් කෙරි කියලා තවත් ඉන්නවා. ඒ කියන්නේ එයාත් තව ප්‍රසිද්ධ නළුවෙක්. එයාත් මීට කලින් අවුරුද්දකට විතර කලින් එයාත් ප්‍රකාශයක් කරලා තියෙනවා. තමයි එයා විශ් කරනවා ප්‍රාර්ථනා. එයා ප්‍රාර්ථනා කරනවා ඔය හැමෝගෙම ඉන්න හැමෝටම තියෙන හීන සැබෑ වෙන්න කියලා. අපි හැමෝටම හීන තියෙනවනේ. එයා ඒ ජිම් කෙරි ප්‍රාර්ථනා කරනකොට හැමෝටම මේ ඇගලුන්ගේ තියෙන හීන සැබෑ වෙන්නේ කියලා. සැබෑ වුණාන් පස්සේ තමයි තේරෙන්නේ ඒ හීනය තුල එයා ඒ බලාපොරොත්තු වෙච්ච දේ නැහැ කියලා. හීන සැබෑ වුණාන් පස්සේ වුණත් හීන සැබෑ වෙනවා. ඒ සැබෑ වුණාන් පස්සේ ඒකේ යාට දෙයක් නැහැ. ඊට පස්සේ යාට ඒකේ ඒ කියන්නේ එයා හිතපු දේ එතන නැහැ. ඒක නෙමෙයි ආන්සර් එක. It's not the answer. You know, that message is very powerful. That is very powerful. ඒක ගොඩක් powerful. තමන්ට හීන තියෙන පුළුවන් අරක කරන්න මේක කරන්න තමන්ට වඩා ලොකු දෙයක් කරන්න. නම තියලා යන්න. දැන් මගේ යාළුවෙකුට එයාට ඕනේ නම තියන්න. ලෝකෙට දෙයක් අලුත් දෙයක්. ඒක හොඳයි. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒක වෙනින් වැඩ කරන එකත් හොඳයි. හැබැයි මේ හීන හැබෑවීමෙන් මේ තමන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීමෙන් තමන්ගේ ජීවිතයේ සියලුම ප්‍රශ්න විසඳෙනවා කියලා හිතනවා නම් ඒක වැරද්දයි. ඒක වැරදි. ඒක වෙන්නේ නැහැ. මොකද හැමතිස්සෙම තමන්ගේ හිත තවත් අනාගතයක් පෙන්වලා දෙනවා. තවත් දෙයක් පෙන්වලා දෙනවා. අරමුණු ඉවරයක් නැතුව වෙනවා. ඒක තමයි හැටි. ඒක තමයි හිතේ ස්වභාවය. අවිද්‍යාවෙන් වැහිච්ච හිතක ස්වභාවය එයාට හදලා දෙන දේ එයා ඊට පස්සේ ඒක කරන්න පෙළඹෙනවා. එයා දිගට ඒක කරනවා. ඉවරයක් නැතුව කරනවා. සංසාර ගමනේ දිගටම කරනවා. ඒක තමයි ඇත්ත කතාව. හැබැයි ඉඳලා හිටලා මිනිස්සුන්ට තේරෙනවා මේකේ මොකක් හරි අවුලක් තියෙනවා කියලා. දැන් මට අවුරුදු 19න් තේරුණා වගේ සාමාන්‍යයෙන් කෙනෙක්ට අවුරුදු 20ක් 25ක් 27ක් 28ක් යනකොට තේරෙනවා මේකේ මොකක් හරි අවුලක් තියෙනවා.
ඉතින් අර අම්මා කිව්වා වගේ. දැන් අය අම්මටත් හිතෙන්නේ නැති. ඉතින් ඒක තමයි අම්මගේ තිබ්බ බලාපොරොත්තු තමයි එක දුවෙක් හදාගන්න. ඒ දුව වැඩි මහත් කරලා දුවගේ ඒ අනාගතය ගැන හිතන එක. ඒක තමයි එයාගේ තිබ්බ හීනේ. හැබැයි හීනේ යථාර්ථය ගොඩක් වෙනස්. එයාට දැන් එයාගේ කලින් ඇඳුම් අඳින්නත් බෑ. එයාට හස්බන්ඩ් එක දැන් ඉන්න විදිහත් වෙනස් වෙලා, යාළුවොත් එක්ක සම්බන්ධතාව වෙනස් වෙලා, එයාගේ ඇඟෙන් ගොඩක් ඒක ඩ්‍රේනින් කියලා කියන්නේ ගොඩක් ඒ ශ්‍රාවය ගන්නවා. ඇඟේ තියෙන ශක්තිය ඔක්කොම යනවා ඒකට. ඒක තමයි ඇත්ත කතාව. ඉතින් ඒක නිසා තමන් හීන තියාගන්න, තමන් හීන දකින්න, හීන වෙනින් වැඩ කරන්න. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි හීන වලට තමන්ගේ මුළු ජීවිතේම දෙන්න එපා. තමන් තේරුම් ගන්න. මේ බුදුහාමුදුරු දර්ශනේ තියෙන එකට. බුදුහාමුදුරු කියලා තියෙන්නේ තමන්ගේ ජීවිතයෙන් මේ හීන වලින් ගැලවෙන විදිහක්. තමන්ගෙන්ම ගැලවෙන යන විදිහක්. ඉතින් ඒක තේරුම් ගත්තොත් ඔබටත් පුළුවන් මේ ජීවිතේදීම මේ බුදුහාමුදුරු කියපු නිවන සාක්ෂාත් කරගන්න. නිවන කියන්නේ මොන වගේ දෙයක්ද? නිවන කියන්නේ තමන්ගේ සියලු ප්‍රශ්න වලට නිමාවක්. තමන්ගේ සියලු බැඳීම් වලට නිමාවක්. තමන්ගේ තියෙන වේදනාවට නිමාවක්. මම අර මුලින්ම කිව්වා සාමාන්‍ය සමාජයෙන් අපිට ලැබෙන උත්තරේ තමයි කාලෙට ඉඩ දෙන්න. මේක තමයි හැටි කියලා. හැබැයි ඔබට හිතෙන්න පුළුවන් ඒක ඇත්ත කියලා. මේ අත්දැකීම් ලැබු මිනිස්සුන්ට ඒක අත්දැකීමක් විදිහට මේගොල්ලෝ දන්නවා. මොකද කලින් ඒගොල්ලෝ තිබ්බ වේදනාවල් ඒගොල්ලෝ කාලෙට ඉඩ දුන්නා මේව නැති වෙලා ගියා. ඒවට තිබ්බ ශක්තිය අඩු වෙලා ගියා. ඒක ඇත්ත. හැබැයි ඔබ තීරණය කරන්න ඔබ දිගටම දැන් මේ ආයේ දැන් ඕක ඉවර වෙන්නේ නැහැ නේ. ඊට පස්සේ ආයෙත් ඊළඟ ප්‍රශ්නයක් වෙනවා. තමන් ඉගෙන ගත්ත විදිහින් සමහර ප්‍රශ්න විසඳ ගන්න. හැබැයි වෙන ප්‍රශ්න එනවා. ඒ නවත්තන්න බැරි ප්‍රශ්න. සමාන ලෝකේ ප්‍රශ්න තියෙනවා. අපිට එහෙම වෙනස් කරන්න බෑ. ඉතින් එහෙම වෙනස් වෙන ලෝකයක තමන් එකක් හිතාගෙන ජීවත් වෙනවා නම් ඒක තමයි තමන් කරගන්න ලොකු මෝඩකම. ඉතින් ඔබට පුළුවන් නම් මේ කියන ධර්මයේ තේරුම් ගන්න. ඔබට පුළුවන් නම් මම ඉස්සෙල්ලා කිව්වා වගේ නිවන සාක්ෂාත් කරගන්න. තමන්ගේ සියලුම ජීවිතේ ප්‍රශ්න ඉවර වෙනවා. අර මම ඉස්සෙල්ලා කිව්වා වගේ වේදනාවල් ඉවර වෙනවා. තමන්ට සදාකාලික සුවයක් ලැබෙනවා. ඉතින් මම ප්‍රාර්ථනා කරන ඔබ සියලුම දෙනාට මේ බුදුහාමුදුරුවෝ කියන දර්ශනය තමන්ගේ තුළින්ම තේරුම් අරගෙන මේ ජීවිතේදීම ඒ නිවන සාක්ෂාත් කරගන්න ශක්තිය ධෛර්යය වාසනාව ලැබෙන්න කියලා. මම ඒත් එක්කම තව දෙයක් මතක් කරනවා මේ ඔබ අහන හැමෝටම. දෙසැම්බර් 4 වෙනිදා මෙත්බෝසෙවන භාවනා මධ්‍යස්ථානයේ භාවනා වැඩසටහනක් තියෙනවා. 4 වෙනිදා දවස් 4ක්. 4 වෙනිදා 4 5 6 7 8 8 වෙනිදා වෙනකම් ඔබටත් පුළුවන් හැකියාවක් තියෙනවා නම් ඒක මේ ඒ කියන්නේ මේ බ්‍රහස්පතින්ද සිකුරාදා සෙනසුරාදා දීරිදා. සෙනසුරාදා දීරිදා නිවාඩු පුළුවන් නම් නිවාඩු දෙකක් දාලා ඔයගොල්ලෝ එන්න මෙත්බෝසෙවනට අපි භාවනා වැඩසටහනක්. ඒක භාවනා වැඩසටහනක් තමන් භාවනා කරලා මේ හිත ඒ කියන්නේ හවසට ඊට පස්සේ කරන දේශනාවෙන් තමන්ගේ ජීවිතය මේ තිත්තකල් හාමුදුරු කරන දේ ඒ කියන්නේ තිත්තකල් හාමුදුරුගේ ප්‍රධානත්වයෙන් තමයි මේ භාවනා වැඩසටහන පැවැත්වෙන්නේ. ඉතින් ඔබ සියලුම දෙනාට මේ පුළුවන් හැකියාවක් තියෙනවා නම් මේ මෙත්බෝසෙවනට එන්න දෙසැම්බර් 4 වෙනිදා දවස් 4ක් නවාතැන් අරගෙන භාවනා කරලා තමන්ගේ ඒ දේශනාවෙන් තමන්ගේ මේ ප්‍රඥාව කුළු ගන්නවගෙන මේ ධර්මය සාක්ෂාත් කරගන්න උත්සාහයක් ගන්න. තෙරුවන් සරණයි.